Hi, welcome back to my YouTube channel. ඉතින් මම මුලින්ම සමාව ඉල්ලනවා මම වීඩියෝ එකක් අප්ලෝඩ් කරන්න සති දෙකක් ගියා. පොඩි YouTube එකේ copyright ප්‍රශ්නයක් නිසා තමයි ඉතින් එහෙම වුනේ. ඉතින් සමාව වෙන්න කියලා මම ආදරෙන් ඉල්ලනවා. ඉතින් මගේ දවස ගෙවෙන්නේ කොහොමද කියලා බලමුද? මේක නම් චූටි vlog එකක් තමයි. කලින් shoot කරපු එක ඇත්තටම ඒක delete වෙලා මොකද මං කිව්වේ copyright ප්‍රශ්නයක් නිසා කියලා. ඉතින් මුලින්ම උදෙන්ම නැගිටලා වතුර ටිකක් පුරවගෙන වතුර බොන්න තමයි ඉතින් මේ හදන්නේ. ඉතින් ඔයාලට මම හැම වීඩියෝ එකම වගේ කියලා තියෙනවා අනිවාර්යයෙන්ම වතුර බොන්න කියලා. මොකද අපේ ඇඟට එතකොට මේ රස්නේ කාලෙට හැම දෙයකටම වතුර කියන දේ ගොඩාක් අවශ්‍යයි. ඉතින් ඊට පස්සේ මම කරේ වොෂ් එකක් දාගන්න ගියපු එක. වොෂ් එකක් දාලා දවල්ට කන්න ඉව්වා. ඉතින් දවල්ට ඉව්වේ මේවා තමයි. ඉතින් බලන්නකෝ. අපි හැමෝටම නරක කාලවල් තියෙනවා. ඉතින් ඔයාලටත් එහෙම ඇති කියලා මම හිතනවා. ඉතින් මේ කොහොම වුණත් හැමදේම දරාගෙන ඉස්සරහට ජීවත් වෙන්න කියලා මම ඔයාලට ඉතින් ආදරෙන් මතක් කරනවා. ප්‍රශ්න නැති කවුරුත් නැහැ මේ ලෝකේ. අපි හැමෝටම ප්‍රශ්න තියෙනවා. ඉතින් මේ හැමදේම දරාගෙන ජීවත් වෙන එක තමයි ඉතින් ජීවිතේ කියන්නේ. ඉතින් මම ගොඩක් උත්සාහ කරනවා දවසකට මොකක්ම හරි ෆේෂල් එකක් මොකක්ම හරි ස්කින් එකට ඇප්ලයි කරන්න. සමහර දවස් වලට බැරි වෙන අවස්ථා තියෙනවා. හැබැයි ගොඩක් දවස් වල මොනවා හරි මම ඇප්ලයි කරනවා. ඉතින් දැන් මේ යන්නේ කෝමාරිකා ගන්න. ඉතින් එන්නකො මම මේවා ගෑවේ කොහමද කියලා බලන්න. ඉතින් මුලින්ම ඔයාලත් හොඳට විදිහට ඒ කෝමාරිකා කෑල්ලේ දෙපැත්ත අනිවාර්යෙන් කපා ගන්න. මොකද නැත්නම් අපේ ස්කින් එක ඩැමේජ් වෙනවා එකෙන්. ඉතින් මුලින්ම කොණ්ඩේ බැඳගෙන අපි මේක ඇප්ලයි කරගමු. ඉතින් එන්නකො කොහොමද ඇප්ලයි කරන්න කියලා බලන්න. ඉතින් අන්න ඒ විදිහට තමයි තියෙන්නේ. ඉතින් මේ විදිහට ඔයාලත් අරගෙන මෙහෙම ස්කින් එකේ හොඳට මේ විදිහට හොඳට ස්කින් එකට ඇබ්සෝබ් වෙන විදිහට මේක හොඳට අතුල්ලන්න. ඔයාලත් එහෙම හැමදේම කරන්න ඕනේ කියලා එකක් නැහැ. ඔයාලට පුළුවන් වෙලාවට අනිවාර්යයෙන්ම කරන්න. සතියකට මොකක්ම හරි එක දෙයක් හරි කරන එක අපේ ස්කින් එකට ගොඩක් වටිනවා. ඉතින් මෙහෙම තමයි මේක කරගත්තේ. ඊට පස්සේ පැයක් විතර ඉඳලා සාමාන්‍ය ජලයෙන් හොදලා අරින්න ඕනේ. මේක ඇත්තටම ඇප්ලයි කරද්දී මූණට නම් පුදුම තරම් සනීපයි. ඇත්තටම ඔයාලත් යූස් කරලා බලන්නකෝ. මම හිතන්නේ බෙස්ට් රිසල්ට් ඔයාලටත් තියේවි. ඉතින් දැන් මේ යන්නේ මේක කන්න. මේක ඇතුලේ තියෙන ෆිලින් එක නම් මාරම රහයි. ඉතින් මේක කාලා ඉමුකෝ අපි නෙමෙයි මම කන්නේ නේ. ඉතින් ඊට පස්සේ මට වීඩියෝ එක රෙකෝඩ් කරන්න අමතක වුණා. ඉතින් කොහොම හරි දන්නේම නැතුව ඉතින් රෑත් වුණා. ඉතින් කොහොම හරි මම මේක හදාගත්තේ රෑට කන්න තමයි. ඉතින් දැන් අපි කමු. ඉතින් හැමදේම මේ විදිහේ කෑම නම් කන්න හොඳ නැහැ. ඉතින් මම හැමදේම කන්නේ නැහැනේ. ඉතින් නම් ඔන්නාම හදාගෙන කෑවා. ඉතින් දැන් යන්නේ නිදාගන්න කලින් මගේ සිම්පල් ස්කින් කෙයාර් රුටින් එක පොඩ්ඩක් කරන්න. ඉතින් මම මෙන්න මේ විදිහට ලිප් බාම් එක ඇප්ලයි කරගන්න මුලින්ම. මම මේ වෙලාවේදී ස්කින් එකට මුලින්ම මගේ ෆේස් එකට මම ක්‍රීම් එක ඇප්ලයි කරලා තමයි මේ වෙලාවේ ඉන්නේ. ඉතින් ඊට පස්සේ තමයි මම මේ විදිහට ලිප් බාම් එක ඇප්ලයි කරගත්තේ. ඉතින් ඔයාලත් අනිවාර්යයෙන්ම රැට මොකක්ම හරි සිම්පල් ස්කින් කෙයාර් රුටින් එකක් හරි කරන්න. ඉතින් මෙන්න මේ තියෙන මගේ බොඩි ලෝෂන් එක මම ඔයාලට කලින් කිව්වනේ මම යූස් කරන්නේ වෙල්වෙට් ටිකේ බොඩි ලෝෂන් එක කියලා. ඉතින් මේ හැම දෙයකටම පස්සේ අනිවාර්යයෙන්ම වතුරත් බොනවා. හැමතිස්සෙම මම මතක් කරන එකම දේ තමයි වතුර බොන්න කියලා. මොකද වතුර කියන්නේ අපේ ස්කින් එකට නැතිවම බැරි දෙයක් නිසා. ඉතින් මම කොහොම කිව්වත් ඔයාලා මම කියනවට නෙවෙයි ඔයාලට ආස හිතේ දිගට කරලා බලන්නකෝ. තමන්ටම කියලා ස්කින් කෙයාර් රුටින් එකක් හදාගෙන තමන්ගේ ජීවිතේ ලස්සන ජීවත් වෙද්දී තමන්ට හිතට දැනෙන්නේ පුදුමාකාර තරම් සැනසීමක්. ඉතින් ඔයාලගේ ජීවිතේත් කොහොමද කියලා මට අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. මොකක්ම හරි ප්‍රශ්නයක් තිබ්බොත් අනිවාර්යෙන් කමෙන්ට් කරන්න. මම රිප්ලයි කරනවාමයි. ඉතින් මේ vlog එක නම් එච්චර දිග vlog එකක් නෙවෙයි. ඉතින් මම මේ හැම දෙයකටම සමාව ඉල්ලනවා. next video එක අනිවාර්යයෙන්ම දිග vlog එකක් අනිවාර්යයෙන්ම ගේනවා. ඉතින් ඔයාලගේ ජීවිතෙන් ඔයාලා හැම දෙයක්ම දරාගෙන ජීවත් වෙන්න.
අපි හැමෝටම නරක කාලා තියෙනවනේ. මොකක් හරි ප්‍රශ්නයක් තිබ්බොත් අනිවාර්යෙන් කියන්න. මම අනිවාර්යෙන් ඔයාලට කමෙන්ට් එකක් දාන්න. ඉතින් මම මතක් කරනවා ආදරෙන් මාව subscribe කරන්න කියලා. ඉතින් දැනට මම හිතන්නේ මම මේ blog එක වීඩියෝ කරද්දි නම් මගේ subscribersලා 60ක් හිටියා. ඉතින් ඒ හැම දෙනාටම ගොඩාක් ස්තුතියි. ඉතින් දැන් මම යන්නේ මෙන්න මේ ක්‍රීම් එක ඇප්ලයි කරගෙන ඔහොම නිදා ගන්න. දැන් ගොඩාක් රෑ වෙලා. ලිප් බාම් එකට අමතරව මම සමහර දවස්වල රැට ලිප් ක්‍රීම් එකත් ඇප්ලයි කරනවා. ඉතින් දන්නේ නැතුව කොහොම හරි දැන් ගොඩක් රෑ වෙලා. මම අනිවාර්යෙන් ඊළඟ වීඩියෝ එකදී ගොඩාක් දිග vlog එකක් ගේන්න. ඉතින් ආයෙත් හම්බෙමු. බයි. පරිස්සමෙන් ඉන්න ඔයාලා හැමෝම.